හොඳයි දෙවෙනි තරගයට අපි සූදානම්. එක කණ්ඩායමකින් දෙන්නෙක් ලෑස්ති කරගන්න. ඒ දෙන්න පුටුවල ඉඳ ගන්නවා. ඔළුව තියා ගන්නවා පුටු ඇන්දේ. ඊට පස්සේ බිස්කට් එක නලල තියෙනවා. බිම වට්ටන්න නැතුව බිස්කට් එක නලල හරහා අරගෙන කණ්ඩ ඕනේ. දෙන්නම කාලා ඉවරුනම ඒ කණ්ඩායමයි ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වන්නේ. කැවුම් කණ්ඩායමෙන් දෙන්න එවන්න, කොකිස් කණ්ඩායමේ දෙන්න එවන්න, පැණිවල්ලු කණ්ඩායමේ දෙන්න එවන්න, ආස්මි කණ්ඩායමේ දෙන්න එවන්න, අතිරස කණ්ඩායමේ දෙන්න එවන්න. අපි සූදානම්. තරු අවුරුදු රංගනවිත් නන්දන එන්ටර්ප්‍රයිසස්. හොඳයි කණ්ඩායම් සියල්ල සූදානම්. තරු අවුරුදු රංගනවිත් නන්දන එන්ටර්ප්‍රයිසස්. අද අපි මේ ගේම් එක යන්නේ ඩයනා බිස්කට් සමගින්. මතක තියාගන්න දැන් එන්නේ සුබ නැකත. ඒ වගේම තෑගි දෙන නැකත ඩයනා බිස්කට්ස් මතක තියාගන්න. අපේ කලා ශිල්පීන් ශිල්පිනියන්ටත් තරඟය අතරතුර ඩයනා බිස්කට්ස් රස බලන්න අවස්ථාව සලසා දෙන්න. කැවුම් කණ්ඩායම සූදානම්ද? කෝ සද්දේ? හොඳයි එවන්න මට කැවුම් කණ්ඩායමේ දෙන්න. ජජ් කරන 5 දෙනා එන්න. කැවුම් කණ්ඩායමේ දෙන්න එන්න. අත් අල්ලන්නම ඕනි කියලා නීතියක් නැහැ. කොකිස් කණ්ඩායමේ දෙන්න එන්න. අත් අල්ලන්න කමක් නැහැ. පැණිවල්ලු කණ්ඩායමේ දෙන්න අත් අල්ලන් එන්න. ආස්මි කණ්ඩායමේ දෙන්න අත් අල්ලන් එන්න. අතිරස කණ්ඩායමේ දෙන්න අත් අල්ලන් එන්න. පැතුම් අනුරාධා මොකද අද තරගය ගැන හිතන්නේ මේ තරගය ගැන? ඒ ඔක්කොටම කලින් කියන්න ඕන ඔයා තමයි ඉස්සෙල්ලාම අපි දෙන්නව කපල් එකක් විදියට කපල් කරේ. ඉතින් ඒ නිසා ඔයාගේ අවුරුදු උත්සවය අපි දෙන්න හිතුවා මේකට ඇවිල්ලා මොනවා හරි විදිහකින් දිනන්න ඕනි කියලා. අනුරාධත් එක්ක කරන වැඩේ ඉතින් මේ ගොඩක් සතුටින් කරන්නේ. ඔව්. මොකද සූර්යා? හොඳයි මොකද තරගය ගැන හිතන්නේ? දෙන්නගේ සම්බන්ධතාවය? අයියේ අවුවේ නැත ඒක ගැන මට හරි සතුටුයි. බොහොම ස්තුතියි. අපි දෙන්න ඒ සම්බන්ධය ඉතින් ආත්මයක් පාස වෙන සම්බන්ධයක් නේ රුවන් අයියේ. එහෙමද? වැඩේ තියෙන එහා පැත්තේ ඉන්නේ වලියක්. හොඳයි මේ සම්බන්ධය කොහොමද? ඉතාලම හොඳයි අනේ අපි ගොඩාක් උතුරු මැද පළාතේ සම්බන්ධය. උතුරු මැද පළාතේ නම් පතාගෙන එන සම්බන්ධයක්. ඉතින් සම්බන්ධය මේකෙදි තවත් ශක්තිවත් වෙයි කියලා හිතනවා. හොඳයි මේක ගලපගන්නේ කොහොමද? අද තමයි පටන් ගන්නතේ. දිගටම පවත්වාගෙන යන්න try කරනවා. මොකද හිතන්නේ එකක් ගැන හිතනවද? try කරලා බලන්න. හොඳයි මේ ගැන මොකද හිතන්නේ? මේ වෙනම සම්බන්ධතාවයක්? අති රසය දෙක එකතු කරලා සම්බන්ධයක් හදන්න තමයි යන්නේ. කෝ අති කෝ රස? මේ අති මම රස. හරිම සතුටුයි බලමු. රයිට් එහෙනම් ඩයනා බිස්කට් සමගින් ජජ් බෝඩ් එකේ 5 දෙනා නැවත එන්නේ ඉස්සෙල්ලා ආපු විදියට මෙතනට ඈත ඉඳන් බලන්න. බිස්කට් එක නළල තියාගන්න ඕනේ. දැන් ඔළුව තියාගන්න පාත් කරලා රෙඩි වෙන්න. අහගන්න 10 දෙනා නළල තියෙනවා බිස්කට් එක හිමින් සැරේ ගන්නවා. ඒක කන්න ඕනි. කාලා ඉවර කරාම උදාහරණයකට පැතුම් කාලා ඉවර කරොත් ජයග්‍රාහකයා වෙන්නේ නැහැ. අනුරාධ කාලා ඉවර කරන්නම ඕනි. වැට්ටුවොත් බිම එක වෙනුවට ඩයනා බිස්කට් සූදානමින් ඉන්නවද? තව බිස්කට්ස් එකක් පැත්තක තියාගෙන බිම වැටුනොත් එයාට ගිහිල්ලා තව බිස්කට් එකක් දෙන්න. රයිට්? බිම වැටුනොත් තව බිස්කට් එකක් දෙන්න. කවුරුත්ම කාලා නැත්තම් එක්කෙනෙක් කාලා ඉවර වෙලා තිබුණොත් ගොඩක් වෙලා යනකම් ඒ එක්කෙනාට දෙනවා. එක්කෙනා කෑවා කියලා ඉවර නෑ. හැබැයි ඉවර කරගන්න බැරි වුණොත් එක්කෙනෙක් මුලින් කාලා තිබුණු ටීම් එකට දෙනවා. රයිට් ගිහලා දෙන්න බිස්කට්ස් එක ඩයනා බිස්කට්ස්. මේ සුබ නැකතේ තෑගි දෙන නැකතේ එක බිස්කට් එක ගන්න ඔයා ළඟම ඉන්න එකක් කැලුනොත් කීන් දෙන්න. හැබැයි එකක් කැලුනොත් ආයෙ පටන් ගන්න ඕනේ නලලෙන්. දැන් තියාගන්න.
බිස්කට්ස් වැඩිපුර ළඟ තියාගන්න වැඩි ඉවරයිනේ. හැලුනොත් ඒ වෙනුවට නල්ලට තියාගන්නවා. right stand by 1 2 3 start. අම්මා රුවන් මාරයිනේ ගේම. ආයෙ මුලට යන්න. ඔව් සංජානා නියමයි සංජානා ගත්තා. කණ්ඩ කාලේ ඉවර. අල්ලන්න බෑ. අතින් අල්ලන්න බෑ. හරි. ඉඳගන්න. හරි. අනිත් එක්කෙනාගේ එනවා ළඟ. බලාගෙන ඉන්න ගත්තා. ඔව් තව ළඟයි. උද්‍යාත්ති ගත්තා. කණ්ඩ. කාලා ඉවර කරලා පෙන්නන්න තාම කටවල් වල තියෙනවා. පෙන්නන්න තාම කනවා. තාම කනවා. ඔය දෙන්න ඉවර කරන එක්කෙනා දිනනවා. ඔය දෙන්නගෙන් ඉවර කරන එක්කෙනාට දිනුම දෙනවා. මේ දෙන්නගේ ඉවර කරන එක්කෙනාට දිනුම දෙනවා. ඉවර කරන කෙනාට දිනුම දෙනවා. මේ දෙන්නගේ. හොඳයි. තරු අවුරුදු with නන්දන එන්ටර්ප්‍රයිසස්. හොඳයි. බිස්කට් එක නළල මත රඳවා ඉන් අනතුරුව සියුම් අරගෙන කෑම ජයග්‍රාහී කණ්ඩායම බවට පත්වන්නේ ආස්මී කණ්ඩායම සහ පැණිවලලු කණ්ඩායමයි. කණ්ඩායම් දෙකේම නායකින්ට ආරාධනා කරනවා එන්න ත්‍යාගය ගන්න. කෑමට එකතු වුණු අයත් එක්කම එන්න. සංජාන එන්න ඔයා තමයි ලීඩින්. හොඳයි. මෙන්න ජයග්‍රාහී කණ්ඩායම් දෙක ආස්මි සහ පැණිවලලු කණ්ඩායම් දෙක දෙන්න හොඳ සද්දා. හොඳයි. අපි ඔක්කොමලම ක්ලැප් එකක් දෙමු සහෝදරත්වයෙන්. තරඟ යනකොට තරංකාරී වෙනවා. කෝ චියර් එක, කෝ සහෝදරත්වය, කෝ අතිරස සද්දේ. සාදර අනුග්‍රහය. හොඳ රස දැනෙන අලුත් අවුරුද්දක්. ඩයනා සෝට්මන් බිස්කට්ස් වසර 40ක ඩයනා විශ්වාසය සමගින්